මල්ලි අපි ගිය පාර හම්බුනාම මතකද මල්ලි මට පොඩි ඇඩ්වයිස් එකක් දුන්නා. මට මතක නැහැනේ. මතක නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න. මතකුණා මේ අර ගල් කිස්සේ පළවෙනි ජැපනිස් රෙස්ටොරන්ට් එක අරින අයිඩියා එකනේ. මතකද මල්ලි මට කිව්වා කළු සල්ලි සුදු කරන්න ලේසිම විදිය ඕක කියලා. ඒ හින්දා මල්ලි මම මගේ කුඩු බිස්නස් කසිපු බිස්නස් ඔක්කොම අතහැරලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. ඉතින් හොඳයිනේ. හොඳයි. මල්ලි ඔය කියපු දේ අහලා මං ගල් කිස්සේ පළවෙනි ජැපනීස් රෙස්ටොරන්ට් එක ඇරියා. අපි දැන් ඉන්නේ එහෙ. මරුනේ. මරුනේ? ඔව්. මරු. මල්ලිට මතකද මට මේ රෙස්ටොරන්ට් එකට දාන්න කියපු නම? මට මතක නෑනේ. මතක නෑ. මතක නෑ. ඒක මතක නැහැලු සමන්ත. නිගිරිලියා. මතකද මල්ලි මට ජිංගල් එකක් හදලා දුන්නා. නිගිරිලියා සූෂි අරන් ගෙදර ගියා. මොකද්ද මල්ලි දාන්න කියපු ටැග්ලයින් එක? කොහොමද නිගිරි මොලේ?